තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. ඒක ලෝක ධර්ම න්‍යායක්. යමකට තෘෂ්ණාවෙන් ඇලුනා නම් යමකට තෘෂ්ණාවෙන් බැඳුනා නම් එහි වියෝව නැතිවීම වෙන්වීම හිතට දුක ගෙන දෙනවා. ඒක නැති වෙන්නට යනවා කියන බය හිතට ඇති වෙනවා. මේක සදාතනික ධර්ම න්‍යායක් මතක තියාගන්න. තෘෂ්ණාව අඩු වෙන්න ශෝකය අඩුයි. තෘෂ්ණාව අඩු වෙන්න දුක අඩුයි. තෘෂ්ණාව අඩු වෙනවා කියන්නේ බැඳීම අඩුයි කියන එක. අඩු වෙනවා. තෘෂ්ණාව නැත්තම් ශෝක බය නැහැ. තණ්හාය විප්ප මුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. තෘෂ්ණාවෙන් මිදිච්ච කෙනාට නත්ති සෝකෝ ශෝකයක් නැහැ. කුතෝ භයං බයක් කොහින්ද? කිසිම ආකාරයකින් මේක බය ඇතිවන්නේ නැහැ. එක වෙලාවක රහතන් වහන්සේ කෙනෙක්ට යක්ෂයෙක් බය කරනකොට කියනවානේ යක්ෂය මාය බය කරන්න උත්සාහවත් වෙන්න එපා. ඒක ඔබට වෙහසක් විතරයි. ඔබ නෙවෙයි ඔබ කොහොම නෙවෙයි මේ මහා පෘථිවිය ඔසවල උපමාවක් කිව්වේ. මහා පෘථිවිය ඔසවලා මගේ හිස මත ගැහුවා. කන්දක් ගලවම් ගන්න මාව යට කරා. මහා කුරුණක් අරගෙන ඇවිල්ලා මාව චප්ප කරා. මගේ හිතට බයක් ඇති කරවන්න බෑ. මොකද මාතෘ තෘෂ්ණාවක් නැහැ. ඒ නිසා 아무තෙම වෙහෙසෙන්නට එපා. අර ශරීරය විනාශ වෙන්න යනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඇහුවනේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ. ඇයි බය වෙන්නේ නැද්ද? ඔබ දැන් ශරීරය තව ටිකකින් පුපුරලා විනාශ වෙන්න යනවා. ඒ විස නිසා. හරි ආශ්චර්යමත්. ඔබගේ මූණේ බීතියක් බයක් නැහැ. ස්වාමීනි මේ රූපකයෙහි මමයයි කියා ගත යුතු දෙයක් සාරයක් නැති බව දකිනා කෙනාට මේ රූපකය බිඳෙනකොට කවරනම් බියක් කවරනම් සන්ත්‍රාසයක් ඇතිවන්නේ. ඒ නිසා මතක තියාගන්න ඇලීම බැඳීම ඇති තැන්හි ශෝකේ දුක එනවා. ඉතින් ගිහි ජීවිතයක් ගත කරන ඇලීමෙන් තොරව යන්න බෑ. ඇලීම සම්පූර්ණයෙන් ඇති කරන්න ඕන නම් මහාන වෙන්න. වෙනම් ප්‍රතිපදාව. මට කියන්න ඕනේ ඒක දුරු ඒක කරදරයක් පොඩි ඇලීමක් බාධකයක් කියලා දන්නයි මහාන වෙන්න. හරිනේ? මොකද ඒ කට්ටිය තේරුම් ගන්නවා මේ බන්ධනේ තියාගෙන මේ සසරෙන් එතර වීම කරන්නට බෑ. ඒ නිසා උන් ගිහි ගියත් අහලා මහාන. ඒක උන්ගේ තීරණය. ගිහිගේ ජීවත් වෙන කෙනාට ඇලීම් බැඳීම තියෙන්න වෙනවා. පවුලක් නඩත්තු කරනකොට එහෙමයි. දරුවෝ ගුරුවෝ ඔක්කොම එක තියෙනවා. මතක තියාගන්න මේ ඇලීමේ බැඳීමේ අඩු වැඩිකම් තියෙන්න පුළුවන්. ඒක ඔබේ වසංගයේ තියෙන එකක්. ගිහි ජීවිතේදී සම්පූර්ණ ඇලීම දුරු කරන්න. හරියම දුරු කරොත් එයා රහත් වෙනවා. රහත් වුණා කියන්නේ මහාන වෙන්නට ඕන. නැත්නම් පිරිනවම් පාන්නට ඕන. ගෙදරින් යනවා යා. ගෘහ ජීවිතේ ගත කරනකොට බැඳීම් තියෙනවා. බැඳීම් තිබුණට බැඳීම් වල ඇලීම් වල අඩු වැඩිකම් ඇති කරගන්නට පුළුවන්. ඒක අඩු වැඩිකම් තියෙනකොට ශෝකයේත් අඩු වැඩිකම් සිද්ධ වෙනවා කියලා මතක තියාගන්න. ශෝකයේත් අඩු වැඩිකම් සිද්ධ වෙනවා කියලා මතක තියාගන්න.